Hi guys, ඉතින් සියලුම දෙනාම සුබ දවසක් කියලා පිළිගන්න හැමෝම ඉතින් ඔන්න අද මහී මම යන්න හදන්නේ කොහෙද යන්න හදන්නේ ඌරේ පුච්චන් ගන්න යන්න හදන්නේ ඒ ඔයාලා දන්න හැමෝම දන්නා දකුණු කොරියාව කියන්නේ ගොඩක්ම මස් වර්ග කන රටක්. ඉතින් මේක වැඩිපුරම කන්නේ කොරියාවේ ඌරු මස් තමයි. මේ ඌරු මස්ුත් මෙහි කනවා අර පොඩක් ග්‍රිල් කරලා වගේ කියන්නේ පුච්චලා වගේ කනවා. ඒකට කියනවා සංක්‍යොප්සල් කියලා. ඉතින් අපි ඉන්න ඒරියා එක අලුතෙන් එහෙම තැනක් දාලා දින සංක්‍යොප්සල් කන්න පුළුවන් තැනක්. එතෙන්ට යන්න හදන්නේ මමයි මහී තව අපේ මල්ලි කෙනෙකු යාගේ වයිෆයි දෙන්නම ඉන්නවා. ඒ දෙන්න එළියේ ඉන්නවා මේ යාළගේ ඒ ගෙවල් කිට්ටුව. ඒ හැරි තමයි මේක තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මස් පුච්චන් කරන අත්දැකීම කොහොමද කියලා. ඌරෙක් කන්න ඌරෙක් සමග යන අවස්ථාවක් ඔයාලට බලා ගන්න පුළුවන්. මොනවද කියන්නේ? මොකුත් නෑ යන්. මුකුත් මොන හැම මෙහාට ගන්න. රයිට් අපි හම්බෙම එතන දෙනනම් හැමෝටම ආදරෙයි. එන්න අර ඉන්නේ guys මහී මර ලතෝනික් දෙනවා මහී. යාරකන් ලතෝනි මහී කියලා. ලතෝනිකා අපි මෙන්න මේ ඒරියා එකට තමයි යන්නේ. ඔයාලට පේනද මේ හැම තැනම මේ තියෙන්නේ තනිකරම කොරියාවේ මේවට කියන්නේ සික්තන් කියලා. ඒ කියන්නේ ඩ්‍රින්ක්ස් ගන්න කන්න බොන්න කට්ටිය ආතල් ගන්න තැන තමයි මේ හැම තැනම තියෙන්නේ. ඉතින් ඒ වගේ තැන් මේ දෙන්නේ කම්ජතන් එක. අපි ඔකෙන් කෑවනේ. කම්ජතන් කියලා කියන්නේ කෑම කොරියාවේ. අපි කෑවනේ ඔකේ. මේකෙන් ගිහලා කාලා දිනවා guys. ඒ යාළු දෙන්නෙක් කියන ඉස්සර අයියේ. මල්ලි අයියල මං කියනවා. අයියන්. මේ මල්ලි කෙනෙක් ඉන්නවා වයිෆ් එක්ක. ගොඩ වෙලාවක් අපි ඈහෙන්න පරක්කුයි. waiting for කවුරු හරි එනකම්. මෙන්න මේ ඒරියා එක තමයි guys අපේ මල්ලි කෙනෙක් ඉන්න මිනිහා නිකන් බලන් ඉන්න තාම නැහැ. මිනිහා එනකන් නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. ඔක් කොහෙද ඉන්න ඇවිල්ලා? ඉතින් කෝල් එකක් දෙන්න එපා මේ හරි කිව්වා. අපි යන්න ඕනේ මෙන්න මේ ඒරියා එකට තමයි. මේ මෙතනින් ඔය ඉස්සරහට ගියාට පස්සේ මේ ඔතන මෙහෙට හැරිලා. මෙහෙට හැරිලා ගියාම මේ කන බොන තැන් ගොඩක් තියෙනවා. මේ මුළු ඒරියා එකෙම තියෙන්නේ බොන කරන තැන්. ඒ කියන්නේ කට්ටියට බොන්න කන්න ඒ වගේ මේ එන්ජොයි කරන්න තමයි තියෙන්නේ මේ මුළු ඒරියා එකේම. ඔයාලට පේනවා පට්ට ලස්සනදී අපේ ලංකාවේ මේ වගේ තැන් හැදිලා නැති එක තමයි තියෙන්නේ. මෙහෙමනේ මේ කට්ටියට තමන්ගේ ඒ වැඩ ඉවර කරලා ගෙදරට ඇවිල්ලා ඒ කාලා බීලා චුට්ටක් චූන් එක එන්න පුළුවන් දේවල් මෙහෙ හැදිලා තියෙනවා. අපේ ලංකාවේ එහෙම නැති කේස් එකක් තියෙනවා. ඒක ඔයාලට පේනවාද මේ ඒරියා එකේ මම දැන් පෙන්නපු හැම තැනම කන බොන තැන්ම විතරයි තියෙන්නේ. බොන්න කන්න විනෝද වෙන්න එන්ජොයි කරන තැන් විතරයි තියෙන්නේ. ඉතින් අපේ රටේ එහෙම තැන් තාම හැදිලා නැහැ. ඔන්නෝක තියෙන ප්‍රශ්නේ. ඔන්නෝක ප්‍රශ්නේ. අපේ රටේ එහෙම තාම මේ වගේ තැන් හැදිලා නැහැ. ආයන මන් මේ ඉන්න අපේ රසාදනංගි guys. මේ ඉන්න අපේ තරියා මල්ලි. මෙයාලත් එක්ක තමයි අද සෙට් වෙන්න ඉන්නේ. ඉතින් තරියා මල්ලි මම අපි ඉස්සෙල්ලාම සෙට් වෙනවා. මේනේ guys අපි හතර දෙනා ගැටුම ફોකස් කරගන්න. දැන් ගෑනු කුටි ගන්නවා ගෑනු ફોකස් වෙන්න දුනාම. ඔය අපි හතර දෙනා මේ තරියා මල්ලි ඉස්සෙල්ලාම අපි සෙට් වෙනවා. ඊට පස්සේ නංගියට අපි සෙට් වෙනවා. දැන් තව එක්කෙනෙක් ආවද අපි හතර දෙනා සෙට් වෙනවා. රජ්ජස් අපි දෙන්න කියලා ගන්නම්. මෙයා ගිහින් මෙතන තමයි මේ සංකීප්සල් කන්න ඇවිල්ලා තින්නේ. අපි මේ දින්නේ මගෙන් මේ තියටිය දෙවෙනි පාට පුරුවනේ. මං හිතන්නේ අද මෙතෙන්ට යන්න බෑ. ඉඩ නම් මදි. මන්දන් ගෑස් එක සැර වැඩි.
දැන් මේ right guys අවසානට අපිට අපි ඉස්සරින් ඇවිල්ලා බලපු තැනටම එන්න සිද්ධ වුණා මේ මෙතන අපි ටේබල් එකක් හම්බුණා ඒ නිසා මෙතෙන්ටම ආවාය මේ ඉන්නේ අපේ සංඝගේ වයිෆ් අපේ තව යාළුවෙක් අපේ සංඝයාගේ වයිෆ් මේ ඒ දෙන්න තමයි අර කෙලවර ඉන්නන් අතන මෙන්න බඩු ගෑල් දෙක අර ප්‍රසංග මෙතන තමයි ප්ලේස් එක කොළ වර්ග මෙතන මස් වර්ග සංසෝසල් තියෙනවා මෙතන දෙන කොළ වර්ග ටික තියෙනවා නොකුත් જાතිය කොළ තියෙනවා මෙතන වල පේනවා ඒ જાතිය කොළ වර්ග තියෙනවා ඊට පස්සේ මේ සැලඩ්ස් වර්ග තියෙනවා මෙතන ඩෙසර්ට් වර්ග තියෙනවා සැලඩ් වර්ග තියෙනවා ඒ જાතිය කෑම තියෙනවා උතුන ලෝල් වර්ග තියෙනවා උන් දැන් ගන්න පුළුවන් ඉතින් ඒක කොළ බින්නදී කොච්චර අපි ඉන්නවද කියලා දැන් ලොකු මේ ප්ලේස් එක මොනවද උඩ කරන්නේ මස් මේ මොනවද මොනවද උඩ කරන්නේ ආලා මේ ගම්මිරිස් නෑ මේ අස්වාදා වුණා මේ කාලේ දින හරියට නංගිව මේ ගෙන්නන් කාලේ නංගි මෙදින guys සංක්‍යොප්සල් ඌරා අපි ඌරෝ guys දැන් තමයි අපි අපේ ඔක්කොම වැඩ කටයුතු ඉවරයි බීලත් ඉවරයි දැන් අන්තිම ගණමස් මේ තමයි අවසාන කොටස මේක තමයි සුපිරිම කොටස අපේ ගෑනු ටික කාන්තාවන් ටික ගොල්ලෝ මෙතන හදනවා සුපිරිම කෑමක් මේක මේ කොරියා අපි මෙහෙම මේ මස්ටන් ගාවට පස්සේ මේ තැටි අවසාන බත් දාලා තීන ටික දාලා පොඩක් මික්ස් කරලා කනවා කෑමක් මෙතන අපිට මෙතන චීසුත් තියෙනවා මේක අපි අලුතෙන්ම හැදුවේ මේකට අපි කියනවා චීස් තේජි පප් කියලා මේක තමයි චීසි තේජි පප් ඔයාලා පුළුවන් මේක හදාගන්න ගෙදර try කරන්න පුළුවන් අත පුච්ච ගන්න එපා එහෙම වුණොත් කොහොම නැහැ මේ සුපර් කෑමක් guys මේ කාලබන් මේක පට්ට ඉවරයිද alright guys ඉතින්
උනාද අද අපේ ගමන ඉවරයි. ඉතින් මේ මිදිරි පිටස්වෙන්නේ බුෆේ මේක මේ බුෆේ එකක් ඇතර මේකත් මේක බුෆේ එකක් මට ඔයාලට කියන්න අමතක මේක බුෆේ එකක් ඇතරම ගොඩක් එන්ජොයි වුණා ගොඩක් කෑවා ටිකක් ඩ්‍රින්ක්ස් ගත්තා. ඉතින් මෙයා ගත්තේ නැහැ මම අපේ යාළුවෝ දෙන්න බිව්වා. මොනවද අපි කියන්නේ? අපි කෑවේ සංකේප්සල. ඒක රසයි. ඔයක රසයි. බඩත් පිරුණා. බඩත් පිරුණා. අවුලන්නේ. ඒක තමයි තත්ත්වය බලන්න වෙන්නේ. ඔව් හෙට තව බලන්න. ඉතින් අපි ආයෙත් හම්බෙමු. මොකද අපි තවත් පොඩි අයිඩියා එකක් තියෙනවා. තවත් පොඩි ප්ලේස් එකක් තියෙනවා. එතෙන්ට යන්න. එතෙන්ට ගියාට පස්සේ වීඩියෝ දාන්නම්. ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සපෝට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා channel එකදී හැමෝටම වෙනම් සුබ දවසක් පරිස්සම් වෙන්න. ආයෙත් හම්බෙනකම් ඔක්කොටම ඉස්සරණයි. ගිහින් නම් අඤ්ඤෝ. අර යන්නේ මහි ඩිකිය වනවන යනවා. මහි මොනවද කියන්නේ? ඔව්ද මම මේ සර්ප්‍රයිස් වෙලා ඉන්න කියලා කියන්න එපා. ඒක ගිය පාරක් කිව්වනේ. මේ ඒරියා එකේ ඔයාලට පේනවා ලස්සන සුන්දර සුකුමාල ලලනාව. ලාලනාව කවුද? ලලනාව. ලාලනාව ටිකක් කෙනව. ඉතින් එයාට ලාලනාව කියලා ලාල කරලා නාවල ගන්න ඕනේ. මේ පැත්තට ආයෙත් අපි ලොටෝ එකක් දාන්න ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පෙන්නන්න ලොටෝ එකක් දාන විදිය කොරියාවේ මේ තියෙන ලොටරිස් මේ ලොටරිස් දාන්න පුළුවන් අපිට. ඔයාලට පේනද මේකේ මේ ABCD කියලා E කියලා පහක් තියෙනවා. මේ පහෙන් අපිට මේ අංක 6ක් තෝරගන්න ඕනේ මේ එකක එක ලොටෝ එක.